නිවන්ම ගහුරන ප්‍රබල කාරණයක් තමයි පින්නතුනි ව්‍යාපාදය කියලා කියන්නේ. ව්‍යාපාදය. ව්‍යාපාදය නඩත්තු වෙන්නේ මොකක් එක්කද? කේන්ති එක්ක. තරහව එක්ක. දැන් මෙතන ඉන්න කාටද කේන්තියක් නැත්තේ? ඔන්න මෙතන බලන්නත් පුළුවන් දැන්. ඔය ඉන්න පොඩි එකෙක් කෑ ගහන්න පටන් ගන්න ඕනේ. කාටද කේන්ති යන්නේ? පොඩි එකාටද අපිටද? මොකද යාර පොඩි උන් කෑ ගහනකොට අපි කුලප්පු වෙන්නේ. නිකමටවත් කෑ ගහන්නේ නැහැ නේද? බලා ගන්න තිබ්බහම. වැඩිපුරම ඇවිස්සෙන්නේ මේ තරුණ මහත්තුරුද ඔය වයසක අම්මලාද? කණ්ඩ වගේ බලනවා පොඩි එකාගේ අම්මා දිහා. අර බනහන එකට බාධාවක් වුණා වගේ. දැන් මම මේ කාරණේ දේශනා කරන්නේ අර පවුල ගැන කියනකොට ඔය ඇත්තෝ හිතනවා ඇති හාමුදුරනේ අපේ ගෙවල් වල ඔය කියන විදිහට ඉන්න බෑ, අපිට සහයෝගයක් නැහැ. අපිට ඒ විදිහට ඉන්න බෑ. මතක තියාගන්න. අචාන්චා හාමුදුරුවන්ගේ ගෝලෝ ඇවිල්ලා හාමුදුරුවන්ට කියනවා හාමුදුරුවනේ අර භාවනා කරනකොට අල්ලපු ගමේ සද්දයක් තිබිලා මියුසිකල් එකක් හරි මොකක් හරි ඒකේ සද්ද වැඩි. ඇවිල්ලා හාමුදුරුවන්ට පැමිණිලි කරනවා අපිට භාවනා කරන්න විදියක් නැහැ, සද්ද වැඩි. හාමුදුරුවෝ අහනවා ഘോഷාවේ ස්වභාවය මොකද්ද? මොකද්ද ഘോഷාවේ ස්වභාවය? ഘോഷාව වෙන මොකද්ද? ഘോഷාවේ ස්වභාවය තමයි ഘോഷාව. හැම එකකම ස්වභාවය අඳුරගන්න. බිරිඳගේ ස්වභාවය අඳුරගන්න. ഘോഷාවේ ස්වභාවය ഘോഷාව නම් බිරිඳගේ ස්වභාවය ඔය දැනට පේන්න තියෙන එක. ඔය අප්පිරිය වෙලා තියෙන එක. ඔය මේ පැතිවල ගෙවල් වල එකට එක කියනවද නැහැ? බොහෝ ගෙවල් වල එකක් කිව්වොත් අනිත් පැත්තට 60ක් විතර කියලා නවත්තන්න. ඊට පස්සේ සුමාන ගාන පෞල් ප්‍රශ්න. ජීවිතේ පුරුදු වෙන්න. හැම පුද්ගලයෙකුගේම හැම දෙයකම ස්වභාවය අඳුර ගන්න ඕනේ. පෞකාරයාගේ ස්වභාවය මොකද්ද? දැන් මේ වෙනකොට මේ අම්මලාට තමන් කසාද බැඳලා ඉන්න තාත්තලා කී පාරක් කුණු හරපෙන් බැනලා තියෙනවද? මේ පැතිවල සමහරට නැතුව ඇති, බොහෝ පැතිවල එහෙමයි. මේ හැම අම්මා කෙනෙක්ම වේසි කියලා බැනුම් අහලා ඇති. නැද්ද? නැතුවත් ඇති සමහරට මං කියන්නේ. මේ පැතිවල බොන්න නැති හින්දා ඔයත් දන්නේ නැහැ ඒවා. ඔක බොන පැතිවල ටිකක් වැඩිපුර තියෙනවා. ඒක මොකක්ද මේ මිනිස්සයාගේ? ඒක අපි මොනා කරන්නද? ඒක ස්වභාවය. ගොඩක් පෞල් ප්‍රශ්න තියෙනවා හාමුදුරුවනේ මේ අනියන් සම්බන්ධතා කියන අර වෙන කට්ටිය හොයාගෙන යන එක. මේ පැතිවල එහෙම නැතුව ඇති, බොහෝ පැතිවල හරියට තියෙනවා. කොච්චරද කියනවා නම් දැන් මේ මම කාරණා දෙකක් කියනවා. මේ දෙක පුළුවන් නම් තේරුම් ගන්න ඕනේ. මේ විදිහට ගියාට පස්සේ තැන් තැන් වලට ගියපුවාම දැන් මේ අම්මලාගෙන් එහෙම ඇහුවොත් කේ හාමුදුරනේ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. බහුතරයක් අම්මලාගෙන් අහපුවාම කියනවා හාමුදුරනේ දරුවෝ හින්දා ඉන්නේ කියලා. සමහර ගෙවල් තියෙනවා පින්නතුණි ඔය එළියට hina වෙලා කතා බහ කරලා චේන් මුදුමාල බ්‍රේස්ලට් වල්ලු කරාම්බු දාලා හිටියට ඒවා ගිනි ගන්නවා ඇතුලේ. බිරිඳයි ස්වාමියයි බත් කටක් ආපු කාලයක් මතක නැහැ. ස්වභාවය හොඳටම තේරුම් ගත්ත ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක කෙනෙක් මට කතා කරනවා. හාමුදුරනේ අපේ මහත්තයාගේ පොඩි හුටපටයක් මට අහු වුණා. මේ මට කලකිරලා හිටියේ, මට එපා වෙලා හිටියේ. හැම එකකටම මෙහෙම තමයි. එහෙම මාසයක් විතර ඉන්නකොට හාමුදුරුවන්ගේ බණක් අහන්න ලැබුණා. 4-5 ගමනකට වැඩියෙන් ඇහුවා. හාමුදුරුවෝ කියනම හින්දා පහෝදා උදේ ඉඳන් නැගිටලා පටන් ගත්තලු. මොකද්ද?
මේ ඉතින් කියන තරම් ලේසි නෑ කරන්න. ඒ හින්දා නමුත් අමාරු දේවල් කරනකොට ඒ වගේ ප්‍රතිඵල බොහොම දීර්ඝකාලීනයි. අමාරුවෙන් නමුත් කරොත් අර සිංහල බෙහෙත් බොණ්ඩ ටිකක් අපහසුයි. ඒවා ටිකක් කරදරකාරී. නමුත් ලෙඩේ නිට්ටාවටම හොඳ වෙනවා. ඒ වගේ තමයි. ඔය ඒ මහත්මිය කියනවා හාමුදුරුවනේ වෙනදට වඩා මහත්තයාට ලං වුණාලු. හිතකින් නෙමෙයි. හිතකින් නෙමෙයි. වෙනදට වඩා සත්කාර කරාලු. සත්කාරවල කෙලවර කොච්චරද කියනවනම් වඳින්නත් හිතුනලු. වැඳලත් දැම්ම කිව්වා. සති 3ක් විතර මේවා කරලා දවසක් මහත්තයාට පෙනිපෙනීම ෆෝන් එකේ කෝල් එකක් එනවලු. මහත්තයාට පෙනිපෙනීම කෝල් එක සයිලන්ට් කරලා අනිත් පැත්ත හැරෙව්වලු. අර මිනිහට තටුපුරු කරන්නේ නැද්ද? සද්ද නැහැ. මං ඇහුවා කොහොමද ඔහොම හිටියේ? හාමුදුරුවනේ මිනිහාගේ තියෙන පජාතකමට මම මොනා කරන්නද කියලා ඇහුවා. බලන්න අවබෝධය. එච්චරයි කිව්වේ. බිරිඳක් විදිහට ඔය හාමුදුරුවෝ කියන විදිහට මම දැන් කරන්නේ මගෙන් කෙරෙන්න ඕන ටික තමයි මම මේ කරන්නේ. බලාපොරොත්තු වෙන කිසි දෙයක් නැහැ. හාමුදුරුවනේ වෙනදට වඩා මං හොඳට සත්කාර කරනවා. දවසක් මිනිස්සයා අසනීප වෙලා ඉන්නකොට අරකේ කෝල් එකක් එනවලු ආයේ. ෆෝන් එක ආන්සර් කරාලු. ආන්සර් කරලා කිව්වලු මම මේ වයිෆ් කතා කරන්නේ මහත්තයාට ටිකක් අසනීපයි පස්සේ කෝල් එකක් ගන්න කියලා. කාටද කියලා තියෙන්නේ? අර අනියම් භාර්යාවට. දැන් මිනිස්සයා නැගිට්ටට පස්සේ අනියම් භාර්යාව කියන්න ඇතිනේ මෙහෙම එකක් වුණා නෝනා ෆෝන් එක ඉස්සුවා කියලා. අර අක්කමන්ට කතා කරලා කියනවා හාමුදුරුවනේ මිනිහට මැහිතෙල් බොණ්ඩ හිතලලු තියෙන්නේ. ඇයි? ජීවිතේ ඔය අපි කරන වැරදි ගැන පසුතැවෙන දවසක් එනවා. පශ්චත්තාප වෙන දවසක් එනවා. හැබැයි එකට එක කරන්න ගියොත් මොකද වෙන්නේ? හරි. දැන් ඔය ඇත්තන්ට මේක දරා ගන්න බැරි නම් මේක අනෙකගේ තියෙන අසත්පුරුෂකම නිසා අපේ තියෙන සත්පුරුෂකම නැති කරගන්න නම් අවශ්‍ය. මොකද කරන්න ඕන? අර හාමුදුරනේ මණිකණ්ඨ ජාතකේ මොකද්ද කියන්නේ? නාගයා හැමදාම එනවා. බයට මොකද වුනේ? බාල සහෝදරයා මම බොහොම කෙටියෙන් කියන සහෝදරයා කියනවනේ මේ ඔය ණය එන එක නවත්ත ගන්න පුළුවන් නාගමාණි කිල්ලපන් කියලා. ඉල්ලනවා. දවසක් කිල්ලුවා දෙකක් කිල්ලුවා තුනක් කිල්ලුවා හතරක් කිල්ලුවා පහක් කිල්ලුවා. දවස් 6ක් කිල්ලුවා අන්තිමේ නාගයා පැත්තටවත් ආවේ නැහැ. ආයෙ ෂොක් එකයි. අර ආයෙ අහනකොට කියන ආයෙ මොකද අවුලෙන් ඉන්නේ නැහැ. අර හැමදාම ආපු නාගයා දැන් එන්නේ නැහනේ. ගෙවල් වලටත් ඕක තමයි තියෙන්නේ. අර හැමදාම මිනිහගෙන් ගුටි කන ගෑණි එක දවසක් කාපු නැති වුණාම මෝල් ගහ ඇඟට පෙරලා ගන්නවලු. ඇයි? අම්මලා හුරු වෙලා ඉන්නේ. ඒවනම් පත්තියන් වෙලා ඇත්තේ හොඳට දැන්. කිසි වෙනසක් නැහැ. අර ඒක නැතුව බෑ වාගේ නිකන්. අර ඔය පුරුදු වෙන්න එපා. අර මොක වුණත් මිනිස්සයනේ කියන්න පුරුදු වෙන්න එපා. මොක වුණත් පීඩාකාරී දෙයක් තියෙනවා නම් වේදනාකාරී දෙයක් තියෙනවා නම් අසහනයක් ගෙන දෙන දෙයක් තියෙනවා නම් මොකද කරන්න ඕන? අයින් කරලා දාන්න. ඔච්චර වෙන මොකද්ද කරන්නේ? අර ඇඟේ සරව ගෙඩියක් තිබ්බහම හරි කැක්කුමනේ බින්න ඕක මිරිකලා අයින් කරන්න. සුද්ධ කරලම දාන්න. පුදුම සහනයක් දැනේ. කවුද මේවා දේශනා කරන්නේ? බුදුවරු. නේ අර ඉන්නම බැරි නම් මොකද කරන්න ඕන? ඒ අර නිකං ගෙවන කාලය බොහොම හුදකලාවේ ඉන්න සංසාරේ කරපු පින් කුසල් පිටිපස්සෙන් එනවනේ. නිස්කාරණේ ජීවිත නාස්ති කරගන්නේ නැතුව පුරුදු වෙන්න විවාහයට කසාදයට ප්‍රථම ඉඳන් ඔය මම අර කියපු විදිහට ජීවත් වෙන්න.
මොන විදිහටද මං ඒ කරුණ ටික ආයේ කියනවා. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුට ඔය කටක් කරලා කුණු හරපයක් කියන්න එපා. පුරුදු වෙන්න ඔය මාසෙකට සැරයක් එක ළමයෙකුට අර බැරිද කොපි පොතක් එහෙම අරගෙන දෙන්න. මේ අපේ මේ තරුණ මහත්තුරුන්ට මේවා කරන්න පුළුවන්. රුපියල් 150ක් විතරයි. මාසෙකට සැරයක් එක දරුවෙකුට එක කොපි පොතක් අරගෙන දෙන්න. පිං සිද්ධ වෙනවා. කොච්චර වටිනවද? මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර සරියුත් හාමුදුරුවනේ එක තල්පතයි එක පන්හිඳයි දන් දුන්නේ. ලියන අකුරක් ගානේ කාටද පිං සිද්ධ වෙන්නේ? අපිට ආශිර්වාද කරයි. මේවා ටික එක්කහු කරගන්න. මේවා ටික හරි ගස්ස ගන්න. මෙහෙම හැදිලා වර්ධනය වෙන පෝෂණය වෙනකොට කවදාවත් හිතකින්වත් අකුසලයක් වෙන්නේ නැහැ. තාත්තා කෙනෙක් කියනවා හාමුදුරුවනේ කොල්ල දවසක් ඉස්කෝලේ ඉරලා එනකොට අර බීම බෝතල් දෙකක් අරගෙන ආවලු. ඇවිල්ලා ෆ්‍රිජ් එකෙන් දාලා කිව්වලු කිසි කෙනෙක් මේ දෙකට අත තියන්න එපා. ඇයි කොල්ල හැමදාම කොල්ල කණ්ඩ කලින් බුදුහාමුදුරුවන්ට බීම වීදුරුවක් පූජා කරනවා. බලනකොට මේ අවුරුදු 17 කොල්ලෝ බණ අහනවා. හැමදාම හැන්දෑවටත් බුදුහාමුදුරුවන්ට ගිලම්පස තියෙනවා. රෑ නිදා ගන්න කලින් බුදුහාමුදුරුවන්ට ගිලම්පස තියලා තමයි කොල්ල නිදාගන්නේ. තාත්තා කියනවා හාමුදුරුවනේ මේ කවදාවත් මේ තුන් හිතකින්වත් හිතපුවා නෙමේ. මේ තුන් හිතකින්වත් වෙච්ච දේවල් නෙමේ. මොකක්ද මේ වෙනස? ජීවිතේ පුරුදු වෙන්න බුද්ධවත කරන්න. බුදුහාමුදුරුවන්ට හොඳට සත්කාර කරන්න හුරු වෙන්න. එතකොට මොකද වෙන්නේ? ඔය හිතවලට කවදාවත් අකුසලයක් එන්නේ. කවදාවත් ද්වේෂයක් එන්නේ. තරහවක් වෛරයක් නම් පින්නතුනේ කවදාවත් එන එකක් නැහැ. ඇති වෙන එකක් නැහැ. පොඩි කාලේ ඉඳන් හැඩ ගැහෙන්න. පොඩි කාලේ ඉඳන් හුරු වෙන්න. මදුරුවෙක්වත් මරන්න එපා. කිසි කෙනෙකුට මේ නියපිටකින්වත් හානියක් කරන්න එපා. මොකද අර මේ අපි මේ කරන හැම එකක්ම කාට හරි රිද්දුවා නම් ඒක අපිට මොකද වෙන්නේ? ඒක අනිවාර්යෙන් අපිට රිද්ද ගන්නවා. කාට හරි බැන්නා නම් ජීවිතේ බැනුම් අහන්න වෙනවා. වෛර කරන මිනිස්සු තමයි වෛරයට භාජනය වෙන්නේ. ඊර්ෂ්‍යාව තියෙන මිනිස්සු තමයි ඊර්ෂ්‍යාවට භාජනය වෙන්නේ. හරියට මේ ඊර්ෂ්‍යාව කැතකම කියන එක හමුදුරන්නේ ගම්වල තියෙනවා. අර අස්සසුම හම්බෙනවද මේ පැතිවල? අර සමෘද්ධිය කියලා දෙන්නේ. මරණව කවදා හරි අස්සසුමින්ද බලන්නකො. ඇයි මේ පැතිවල ඉන්නවද අර පොඩ්ඩ බැරි වෙච්ච ගමන් 119 ගහන කවුරු හරි නැතුව ඇති. ඕම් මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා ආවයි කියලා. මෙලෝ වැලි චාත්‍ය කදින්න බෑනේ කානුවක ඉඳන්. ඊර්ෂ්‍යාව. ළමෙක් විභාගයකින් පාස් වෙනවට කැමති නැහැ. පිට කට්ටිය නෙමෙයි කවුද? අයියාගේ අයියලා අක්කලා පවුලේ උදවිය. පිට මිනිස්සුන්ට මොකද්ද තියෙන රුදාව? අපේ ළමයි විභාගයෙන් පාස් වුණාට පවුලේ උන්ට තමයි ඒවා දරන්න බැරි. මුදිතාව තියෙන්න ඕනේ. මුදිතාව ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. අනේකට හරියනකොට සතුටු වෙන්න පුරුද්දක් තියෙන්න ඕනේ. ජීවිතේම කරන්නේ පද හදන එකයි, ගතු කියන එකයි, කේලම් කියන එකයි, අනේක පෙළන එකයි, පීඩාවට පත් කරන එකයි, අපහසුතාවයට පත් කරන එකයි, ලැජ්ජාවට පත් කරන එකයි. වෙන මොනවාද කරන්නේ? මිනිස්සෙගේ වැරද්දක් දැක්කම මේ මිනිස්සයාගේ හිතක් හැදෙන්න මොකක් හරි කියලා තියනවාද? පෙළලා තියනවද තව? දැන් ඔය ගම්වල කොල්ල හාමුදුරනේ බීඩිය සිගරට් එකක් බොනවා කියමු කොහාට හරි වෙලා.
ඔය සමහර නැන්දලා ඉන්නවා දැක්කොත් එහෙම කියන්නේ කුඩු ගහනවා නෙමෙයි විකුණනවා කියලා කියන්නේ. කනවා ගම් පිටින්. ගිනි තියනවනේ මෙව්වා සේරම. කවදාවත් එහෙම කරුණාවන්ත සිතකින් සිතවිල්ලකින් බලලා තියෙනවද? නැහැ. ඔව් මෙහෙත් ඉන්නවද අර පොඩි උන් ඔය අවුරුදු 17 18 බයිසිකල් ගත්තාම ඉමක් කොනක් පේන්නේ නැතු යන්නේ. කටක් කරලා කියනවනේ මෙවුන් හැප්පෙන්නේ නැහැ නේ කියලා කියන්නේ නැද්ද? යටවයන් කියලා කියන්නේ. හිතවල තියෙන කැතකම වෙන මොකද්ද? මනුස්සයෙකුට සතක් ශාන්තියක් කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. මනුස්සයෙකුට ආශිර්වාද කරන්න හම්බෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. වැරදි හොයන්න ගතු කියන්න කඩා පයින්න කණ්ඩ පාත් වෙන්න ඕක බල්ලෙක් තව බල්ලෙකුට හම්බුනහම මොකද කරන්නේ? සෙස්සාන්ති කරනවද කණ්ඩ පයින්නවද? ඒ හින්දා දැම්ම බලු වැඩ කරන්න එපා. කණ්ඩ පයින්න ඕන තරම් ආත්ම තියෙනවා. අකුල් හෙලන්න ඕන තරම් ආත්ම තියෙනවා. අනෙකගේ එක ඩැහැගන්න. දැන් බල්ලෝ දෙන්නෙකුට එකපත් ගොඩක් දාපුවහම මොකද වෙන්නේ? පාඩුවේ කනවද මරා ගන්නවද? මේ පැතිවල ඉඩ කඩම් ප්‍රශ්න තියෙනවද නැතුව ඇති? මේ එක අම්මගේ තාත්තගේ දරුවෝ එක ඉඩමට කඩමට මොකද කරන්නේ? අද කියමු බලන්න බල්ලොන්ගේ අපේ තියෙන වෙනස. එකටම නෙමෙයිද ඔය මරා ගන්න. ඒ බලුකම් කරන්න ඕන තරම් ආත්ම තියෙනවා.